හරි දැන් අපි තවත් අලුත් කෑමක් හදන්න යන්නේ. අලුත් කෑමක් කිව්වට අලුත් කෑමක් නෙවෙයි. හැබැයි ඔයගොල්ලෝ හොඳට කාලා තියෙන කෑමක්. හැබැයි වෙනස් විදිහට අලුත් රසයකින් තමයි හදන්න යන්නේ. ඔයාලට අපි දැන් අද හදන්න යන්නේ රසම රස පිට්ටු එකක්. මේ පිට්ටු එක හදාගන්න ඔයගලන්ට ඕන වෙළඳ පොලේ ගන්න දින ඕනි තරම් අර පිට්ටු හදන්නම හදපු මික්ස්චර්ස්. හැබැයි ඊට වැඩි ඔයගලන්ට වෙනස් විදිහකට තමයි අද අපි පිට්ටු එක හදලා දෙන්න කියලා දෙන්නේ. ඉතින් ඔයගලන්ට මේ මහරජා ප්‍රොඩක්ට් සීරීස් එකේ roasted red rice flour කියන්නේ බැදපු හාල් පිටි පාවිච්චි කරලා රතු හාල් පිටි පාවිච්චි කරලා ඒ වගේම steam wheat flour ඒ කියන්නේ තම්බපු තිරඟු පිටි පාවිච්චි කරලා කොහොමද රසට පිට්ටු එකක් හදන්නේ කියලා අද කියලා දෙන්නම්. ඉතින් මේකද කරන්න තියෙන සරල දෙයක්. සරල දෙයක් කිව්වට මේ process එක පොඩ්ඩක් තියෙනවා. හැබැයි පොඩ්ඩක් අමාරු නැහැ කරන්න. ඉතින් අද අපි හදමු කොහොමද රසටම මේ පිට්ටු එක හදලා බලමු. ඉතින් මේක කරන්න තියෙන්නේ roasted red rice flour එකෙන් කෝප දෙකකුයි ඒ වගේම මේකෙන් ඒ කියන්නේ steam wheat flour එකෙන් කෝප දෙකකුයි අරන් මුලින් කලවම් කරන්න ඕනේ. ඕගොල්ලන්ට මේක අර එකට එක අනුපාතයට මිශ්‍ර කරන්න ඕනේ. ඒ කියන්නේ 1:1 රේෂියෝ එකට තමයි මික්ස් කරන්න ඕනේ. මොකද සමානව ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට අර පොඩක් රස වෙනස් කරන්න ඕන නම් මේකෙන් එක කප් එකකුයි සහ මේකෙන් ඕන නම් කප්ස් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අද අපි හදන්නේ මේක අර එකට එක අනුපාතයට මිශ්‍ර කරලා කෝප දෙක ගන්න දාලා බලමු. ඕගොල්ලන්ට කොහොමද රසට පිට්ටු එක හදන්නේ කියලා. හරි දැන් අපි මේකට අපේ සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එකක් සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එක නෙවෙයි මේක හදන විශේෂ ක්‍රමයක්. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මේකට වෙන අය හදනකොට ඇල් වතුර දානවා. ඒ කියන්නේ නිවිච්ච වතුර දානවා. හැබැයි අද අපි පාවිච්චි කරන්නේ මේක අර නටන උණු වතුර. ඒ කියන්නේ සෙල්සියස් අංශක 100ටම රත් වෙච්ච වතුර ටිකක් වතුර දාන්න ඕනේ මේක. ඒ කියන්නේ සම්පූර්ණයෙන් වතුර දාන්න. දැන් සමහර අය හදනවා පොඩ වතුරේ ඉහලා. හැබැයි අපි මේකට සම්පූර්ණයෙන් මේක හොඳට මේකට වතුර දානවා. ඒකල මේ ටික හොඳට කලවම් කරගන්න. මේකෙදි අර ලොකු කෑලි වගේ වෙන්න තමයි ඒ කියන්නේ ඝන මිශ්‍රණයක් ඕනේ. ඒ කියන්නේ අර හොඳට කැට වෙන්න තමයි අපි මේක කලවම් කරගන්නේ. හරි මේ වගේ තමයි මේක අපි පදම ගන්න ඕනේ. මේ වගේ ලොකු කෑලි තියෙන තමයි ඒ කියන්නේ මේ වගේ ලොකු කැට විදිහට තමයි අපි මේක කලවම් කරගන්නේ. ඒ කියන්නේ උණු වතුර දාලා හොඳ නටන උණු වතුර දාලා හොඳට කලවම් කරගන්න මේ වගේ ලොකු කෑලි දෙන්න. ඊපස්සේ ඕගොල්ලන්ට ඕනේ වෙනවා මේ වගේ කුල්ලක් හරි වට්ටියක් හරි එහෙම නැත්නම් ඕගොල්ලන්ට ගැලපෙන මොකක් හරි භාජනයක් ඒකලා ඕගොල්ලෝ කරන්න ඕනේ මේ ටික මේ වට්ටියට හරි කුල්ලට හරි දා ගන්න ඕනේ. මේ විදිහට සේරම ටික මේකට දා ගන්නවා. හරි ඊට පස්සේ ඔයගලන්ට ඕනේ නා මේ වගේ කප් එකක්. එහෙම නැත්නම් මේක ඔයගලන්ට ඇලුමිනියම් මොකක් හරි කප් එකක් ගන්න පුළුවන් නම් තවත් හොඳයි. ඒක ඔයගලන්ට කරන්න තියෙන මේකෙන් මේ විදිහට හොඳට චොප් කරගන්න තියෙන. චොප් කරගන්න මේකට කියන්නේ. හැබැයි මේ වගේ සේරම මේ ලොකු කැට තියෙනවා ඔයගලන්ට මේ විදිහට කඩා ගන්න ඕනේ පොඩි ෆයින් පීසස් වෙනකල්. දැන් අපි මේක හොඳටම අර මේ අපේ කප් එකෙන් හොඳට ෆයින්ලි චොප් කරගෙන තියෙන්නේ. මේකෙදි මේ අමුතු සුවඳක් එනවා. ඒ කියන්නේ මේක හදනකොටම සුවඳක් එනවා. මොකද අපි පාවිච්චි කරේ බැදපු හාල් පිටි. මේ බැදපු හාල් පිටි පාවිච්චි කරලා මේක හදද්දී හොඳ ස්මෙල් එකක් එනවා. වගේම අපි මේ උණු වතුර දාලා මේක කලවම් කරද්දී ඒක අර ඉනිෂියලි ෆස්ට් මේක තැම්බෙනවා. ඒ කියන්නේ පළවෙනි වතාවට මේක තැම්බෙනකොට ඊට පස්සේ අපි මේක ස්ටීම් කරනකොට ආයසරයක් තැම්බෙනකොට මේකේ රසය වැඩි වෙනවා. අන්න ඒක එතන තියෙන රහස. ඉතින් අපි මේක දැන් අපි තම්බ ගන්න යන්නේ. තම්බ ගන්නකොට අපි මුලින්ම පොල් දාන්නේ. අපි මුලින්ම පොල් ලේයර් එකක් දාලා ඊට පස්සේ තමයි ආපහු පිටු ලේයර් එකක් දාන්නේ. මුලින්ම අපි පොල් සල්පයක් මේ විදිහට දාලා අපි මුලින්ම බේස් එක හදලා ඊට පස්සේ පිට්ටු වලින් මෙහෙම ලේයර් එකක් දානවා. ඊට පස්සේ අපි ආය පොල් ලේයර් එකක් දානවා. ඊට පස්සේ ආපහු පිට්ටු ලේයර් එකක් දානවා. මෙහෙම ඔයගලන්ට මේ ලේයර් එක මාරු කර ඔයගොල්ලන්ගේ මේ පිට්ටු බම්බුව ෆිල් වෙනකල්ම දාන්න.
හරි එතකොට මේක අන්තිමේටම එන්න ඕනේ ලේයර් එක කොකනට් ලේයර් එකක් තමයි එන්න ඕනේ. එතකොට තමයි මේකේ අර දෙපැත්තෙන්ම උඩිනුයි යටිනුයි අර පොල්වල තියෙන රසයත් එක්ක මේ පිට්ටු එකෙත් රස වැඩි වෙන්නේ. දැන් අපි මේක මෙහෙමම තඹගමු. හරි දැන් අපි අපේ පිට්ටු එක තඹ ගන්න යන්නේ. දැන් අපි අර ලේයර්ස් වයිස් දාගත්තේ කියන්නේ පොළුයි පිට්ටුයි දාගත්ත පිට්ටු බම්බුවට දාලා මේ හදාගත්ත එක අපි දැන් මේක තියාගෙන පිට්ටු එක තඹගමු. ගාන්ට තියලා දැන් එයාට පාඩුවේ තැම්බෙන්න දෙන්න තියෙන. අපි මේක හැදුවේ අද බැදපු රතුහාල් පිටිවලිනුයි. ඊට පස්සේ අපි මේකට පාවිච්චි කරා මහරජා එකේ තම්බපු තිරිඟු පිටි එක. මේ දෙක පාවිච්චි කරලා තමයි හැදුවේ. ඉතින් බලමු අපි මේකේ අන්තිමේටම කොහොමද එන පාටයි රසයි කොහොමද කියලා. හරි දැන් අපේ පිට්ටු එක තැම්බිලා ඉවරයි. මේක තැම්බෙනකොට ඇත්තටම අමුතු සුවඳක් එනවා. ඒ කියන්නේ හොඳ සුවඳක් එනවා. මොකද අපි පාවිච්චි කරේ මේකට බෙදපු හාල් පිටි, තැම්බපු තිරිඟු පිටි. මේ දෙක එකතු වෙලා එන සුවඳ හරි අමුතු නිකන් අර කණ්ඩ ආස හිතන සුවඳක් එන්නේ. ඉතින් දැන් අපි හදාගත්ත පිට්ටු එක බාගමු. දැක්කනේ ලස්සනට එනවා. ඔයගොල්ලන්ට මේ විදිහට ලස්සන පිට්ටු එක හදාගන්න ඕන නම් යූස් කරන්න තියෙන්නේ මහරජා ෆුඩ් ප්‍රොඩක්ට්ස්ම විතරයි. ඉතින් කොහොමද තමයි ඉතින් රසට පිට්ටුවක් හදාගන්නේ. අපි දැන් මේක ගානිෂ් කරලා ඊට පස්සේ කතා කරමු. හරි ඉතින් අද අපි හැදුවේ මහරජා ෆුඩ් ප්‍රොඩක්ට්ස් එක කොහොමද රසට ට්‍රැඩිෂනල් විදිහට සහ ඔතෙන්ටික් ශ්‍රී ලංකන් විදිහට ඕගොල්ලන්ගේ ගෙදර කෑම මේසේ රසවත් කරගන්න කියන එපිසෝඩ් එකක් තමයි අද අපි කරේ. ඉතින් මේ මහරජා කුකින් සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එක. මේකේදී අපි හැදුවේ මහරජා ෆුඩ් ප්‍රොඩක්ට්ස් එක. අපි හදව පළවෙනි ඩිෂ් එක තමයි රසම රස ජපනීස් ස්ටයිල් එකේ චිකන් කරි එකක්. මේකට අපි පාවිච්චි කරා අපේ සිග්නේචර් ප්‍රොඩක්ට් එක මහරජා සිග්නේචර් ප්‍රොඩක්ට් එකක් වෙන රෝස්ටඩ් ජෆ්නා කරි පවුඩර්. ඉතින් මේක යූස් කරොත් ඕගොල්ලන්ට ආයේගේ රස කියලා වැඩක් නැහැ. ඉතින් මේකෙන් හොඳ සුවඳක් වෙනවා. මගේ බඩගින්නත් ඇත්තටම වැඩි වෙනවා. මේකේ ඕගොල්ලන් මේ පාට රස හැමදේම ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ජෆ්නා කරි පවුඩර් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක අද අපි හැදුවා. ඉතින් අද අපි ඔයගලන්ට තවත් අලුත්ම විදිහකට කොහොමද රසම රස පිට්ටුවක් හදාගන්න කියලා දුන්නා. ඒකට අපි පාවිච්චි කරේ roasted red rice flour වගේම ඊළඟට අපි පාවිච්චි කරා steam wheat flour. මේ ප්‍රොඩක්ට් දෙක යූස් කරලා කොහොමද 1:1 ප්‍රොපෝෂන් එකේ රේෂියෝ එකට කොහොමද මේකෙන් සමානව අරන් රසම රස පිට්ටුවක් හදාගන්නේ කොහොමද කියලා දුන්නා. අතන මේකත් හරිම සුවඳක් එනවා. දැන් අර කණ්ඩ ආස හිතන විදිය සුවඳක් ඉන්නේ. ඒ වගේම අද අපි ඕගලන්ට හැදුවා ඉන්දියාප්ප. මේකටත් ඕගොල්ලන්ට මේ roasted red rice flour වගේම roasted white rice flour ඒ වගේම මහරජා අපේ වෙනම තියෙනවා සීරීස් එකක් රතු කැකුළු ඉන්දියාප්ප පිටි වගේම සුදු කැකුළු ඉන්දියාප්ප පිටි. ඕගොල්ලන්ට මේ ප්‍රොඩක්ට් දෙක යූස් කරලා හදා ගන්නත් පුළුවන්. ඉතින් අද අපි පාවිච්චි කරේ සුදු කැකුළු ඉන්දියාප්ප පිටියකින් තමයි මේ රසම රස ඉන්දියාප්ප හැදුවේ. ඒ වගේම මේ හැමදේම කන්න තව මොනවද සයිඩ් ඩිෂ් එකක් උතෝන්නේ. ඒකෙන් හින්දා අපි අපේ මහරජා මිරිස් කුඩු ඊට පස්සේ කෑලි මිරිස් මේ දේවල් පාවිච්චි කරලා ගම් මිරිස් කුඩු පාවිච්චි කරලා තමයි මේ රසම රස සම්බෝලයක හැදුවේ. පොල් සම්බෝලයක. ඉතින් මේකත් හොඳ රස පාටට තියෙනවා. ඉතින් අපි බලමු මේ ටික try කරලා කොහොමද රස කියලා. ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ගොවි මහත්තුරු ඒගොල්ලෝ මේ කුඹුරු දැන් වැඩ කරන්න පටන් ගන්න තියෙන්නේ. මේ කුඹුරු වැඩ කරනකොට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මහන්සිය නිව ගන්න දවල්ට ඒගොල්ලන්ගේ මැනිකලා ටික ඇඹුලා ගෙනල්ලා එනකොට මේ වගේ තමයි මේ ගල් තලාවට වෙලා ඒගොල්ලෝ දවසේ කරපු වැඩ ටික හරි ලස්සනට බලාගෙන යාර ආත්ම තෘප්තියකින් තමයි මේ වගේ රසවත් කෑම වේලක් රස විඳින්න. ඉතින් මමත් ආවේ මෙතෙන්ටම ඒ ෆීලිං එක කොහොමද කියලා බලා ගන්න. ඉතින් අපි කාලා බලමු. අපි අද හදපු මේ රසම රස කෑම එක අපි මුලින්ම ඉන්දියාප්පයි සම්බෝලයි කාලා බලමු. චිකන් කෑල්ලකුත් දාගමු. මුන්ට අනා ගන්න ඕනි. අපි තව කටක් කාලා බලමු. මොකද සාමාන්‍යයෙන් අර මේ පළවෙනි පාර කාලා බලලා රහයි කිව්වොත් මේක ගොඩක් අය කියන්නේ බොරුවක් කියලා. මොකද සාමාන්‍ය රස දැනෙන්න නම් අඩුම තරම කටවල් දෙකක්වත් කන්න ඕනේ. මේ චිකන් එකටත් ඇත්තටම ස්පයිසස් හොඳට ඇතුළට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේක පැය භාගයක් විතර මැරිනේට් කරන්න තිබ්බට මේක සාමාන්‍ය මට හිතෙන්නේ විනාඩි 45ක් විතර මැරිනේට් වුණා. මේකට අර ජෆ්නා කරි පවුඩර් මේ සිග්නේචර් ප්‍රොඩක්ට් එකේ හොඳට එසෙන්ස් මේ චිකන් එක ඇතුළටම ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක අමුතු රසක් එනවා. හොඳ රසක්. ඉතින් අපි පිට්ටු ටිකකුත් මිශ්‍ර කරගමු. සාමාන්‍යයෙන් අර යාපනයේ කතාවක් තියෙනවා. ඒගොල්ලෝ ගොඩක් වෙලාට පිට්ටු කන්න පිට්ටුයි ඊට පස්සේ ඕනනම් අපිට මේකට අඹ ඒ වගේම කෙසෙල් වගේ දෙයක් එහෙම නැත්තම් මේ අර ගොඩක් තික් ග්‍රේවි එකක් නෙවෙයි ලයිට්
එකට හදපු ග්‍රේවිය එකක් චිකන් ග්‍රේවිය එක කනකොට එක වෙනම රසක් තියෙනවා. ඉතින් සාමාන්‍ය පිට්ටු කනවනම් කණ්ඩත් ඕනි මේ විදිහට. අපි තව කටක් කාලා බලමු සේරම කලවම් කරලා. ඔයාලට ගන්න මේකේ පට්ට රසක් එන්නේ ඇත්තටම. ආයේ වචනේ පරිසමවත් අර්ථයෙන්ම වෙනස්ම විදිහේ රසක්. ඉතින් මං කියන්නේ ඔයගොල්ලන්ට මේක මං කියන එක විශ්වාස කරන්න කියලා. හැබැයි ඔයාලත් මේ විදිහට හදලා බලලා කාලා බලන්න. අනිවාර්යයෙන්ම ඔයාලා දෙවෙනි සැරේත් හදලා බලලා කනවම තමයි. ඉතින් වෙනම රසක් වෙනම ෆීල් එකක් ඔයාලට අනිවාර්යයෙන්ම මේක ගන්න ඕනි අත්දැකීමක්. ඉතින් ඕගොල්ලන්ටත් මේ වගේ රසම රස කෑම වෙලා කාලා බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම මහරජා ෆුඩ් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්නම වෙනවා. ඒක ආයේ කතා දෙකක් නෑ. ඒ වගේම ඔයාලා මේක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. try කරලා බලලා ඕගොල්ලන්ගේ experience එකත් අපිට comment එකක් දාන්න. ඒ වගේම මේ වගේ තවත් වීඩියෝස් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම like එකක් දාලා share කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒකත් එක්ක අපි අද එපිසෝඩ් එක conclude කරනවා. ඉතින් cook like මහරජා ඒ වගේම cook for your මහරජා. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. එහෙනම් තවත් එපිසෝඩ් එකකින් හම්බෙමු. එතකල් හැමෝටම goodbye.